ඉතින් කට්ටියටම good morning. මම අද දාන්න යන වීඩියෝ මේ පෙරඩුවා ඔටෝ කාර් එක පෙරඩුවා මේ 2025 පෙරඩුවා ඔටෝ ට්‍රාන්ස්මිෂන් කාර් එක මේ ස්කෑනර් එකක් දාන එක හැටි මේ පෙන්වන්න මම. හරි නම් බලන්න පේනවද දන්නේ. හරි මෙතන ස්කෑනර් පෝට් එකට ගහලා මේ ඇප් එකට ලොග් වෙන්න ඕනේ අපි. ඇප් එකට ලොග් වෙලා මෙතන මෙතනින් මේක යන්න ඕනේ. ඒතර මෙතන මෙයාගේ වාහනේ වර්ගය පෙන්වන්න ඕනේ අපි. පෙරඩුවා මෙතන පෙරඩුවා කියලා එනවා. එතනින් ඕකේ දුන්නා. අන්න කනෙක්ට් වුණා වාහනේට. දැන් මෙතන වර්ගය අහනවා මේක Axia කාර් එක පෙරඩුවා Axia එකක්. Axia මේක දෙන්න මෙතන අහනවා ඔටෝද මැනුවල්ද කියලා. එකෙන් ඔටෝ දුන්නා. හෙල්ත් රිපෝට් එකක් නම් අපේ සිස්ටම් මේ ස්කෑන් එකක් තමයි කරගන්න. ඒතකොට ස්කෑන් ගියා. processing ABS engine control module ඒ කියන්නේ එන්ජින් එකේ විස්තර අපිට ගන්න ඕනේ. sorry CM එකෙන් ගිහිල්ලා මෙතන read data stream තියෙනවා. මෙතනට එනවා. හරි මේක අපි දෙන්න ඕනේ manual select ගිහලා මේකේ තෝරගන්න ඕනේ engine cooling temperature එක තමයි බලන්න ඕනේ. මම දැන් මේක මාරු කරේ engine එකේ cooling sensor එක තමයි මේ temperature sensor එක තමයි මාරු කරේ. එතකොට අපි මේක scanner එක දාගන්න ඕනේ මේ cooling sensor එකයි මෙතන electric fan එකක් තමයි මේක තියෙන්නේ. ඒතකොට ඒකයි තමයි select කරගන්න ඕනේ. දැන් තාම engine එක ඔන්න fan එක on වෙලා තියෙනවා දැන් 88 තියෙනවා ඔන්න off වුණා. temperature එක 89ට ඇවිල්ලා off වෙනවා. ඔන්න ආයෙත් fan එක on වෙනවා. AC එක දාලා තියෙන බලමු off කරලා 89. දැන් ආයෙත් fan එක radiator fan එක අල්ලද්දි ඔක celsius සාමාන්‍ය මේක 90 95 වගේ අතර තමයි අල්ලන්නේ. එතකොට මෙතන වැටෙනවා 80යි කියලා. මෙතන 89. මෙතන 90 95 මේකේ ස්ටෑන්ඩඩ් මේ එක දීලා නැහැ. ඔව් ස්ටෑන්ඩ් එක දීලා නැහැ මේ. එතකොට මෙතන 89න් දැන් තියෙන 88යි. ඕකේ දැන් 95 91 ඒ කියන්නේ ෆෑන් එක අල්ලපුවම මෙතන ඔන් කියලා වැටෙනවා. තප්පර ගානක් අල්ලන්නේ තප්පර ගානට එම්ම ආපහු ෆෑන් එක ඔෆ් වෙලා යනවා. පෙරඩුවා මම සුදා ටිකක් අපි රේස් කරලා බලමු.